ඒකයි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනේ පොළොන්නේ ධර්ම ගැටලු තියෙනවා නම් මුලින් අහන කාලයක් දෙන්න ඔයාලට අහන්න පුළුවන් එහෙම නැත්නම් කොහෙන්ද ලියලා හරි ඉස්සරහට යවන්න සතුටුතර දෙන්න සරිතාවුරු කියන පඤ්ඤා පුච්ච සූත්‍රය කියලා ඒ සූත්‍රය විස්තර කරන ධර්ම ගැටලු අහන හේතු පහක් අපි ඉස්සෙල්ලා ඒක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. පළවෙනි එක තමයි සිහි මුලා වෙලා රෝධ නැති කල මොඩකම ප්‍රශ්නත් අහනවා. දෙවෙනි එක තමයි එනේ මාසුදු මොකද වෛරයෙන් දේශයෙන් තරහෙන් නිකල්මේ අහන්න වාලේ අහනවා. අනික තමයි කරහන චේතනාවෙන් අහනවා. අපහාස කරන චේතනාවෙන් කරන්න චේතනාවෙන් අහනවා. හතරවෙනි එක තමයි නොදන්න හිත දැනගන්න අහනවා. පස්වෙනි එක තමයි එයා දන්නවා. හැබැයි අහනවා හරියට උත්තර දුන්නොත් සතුටු වෙනවා. නැත්නම් අනුමෝදන් වෙනවා. හරියට උත්තර දුන්න නැත්නම් ඒක පැහැදිලි කරලා කියලා දෙන්න කියලා. ඒ චේතනාවෙන් අහනවා. ඔන්න අන්තිම හේතු දෙකෙන් ප්‍රශ්න අහන්න නැත්නම් දන්නවනම් සමහර දෙයක් හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා නම් ස්වාමීන් වහන්සේට කියලා දෙන්න කියලා දන්නේ නැත්නම් ඒකේ තරඟවන්න පුළුවන්. ඒ නිසා කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔය අහන්න තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න. පොළොවේ ඉඳලා පුළුවන්. එහෙම නැත්නම් නැතිදලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. ළඟ ඉන්න කෙනා ඉඳලා නෑවත් සමක් නැහැ. හරි. මයික් එක හරි මොකක්ද තියෙනවද මේක වල කවුරුත් නැහැ. ඒක දේවල් වලින් දැනෙනකොට පොළොව හරි දෙයක් දාගෙන යන්නේ. ඒක දැනගන්න ඕනේ කියලා. ඒ පිට විසඳුනා පස්සේ ධර්මයේ කියලා දෙනකොට ඒක තා හොඳ මට්ටමක් වේවි අවබෝධයට. මොකද ඒක නැත්නම් අපේ විදියේ ඔබ හැම වෙලාවම පවතිනවා. ඒක තියාගෙන අපි ධර්මය අහන්නේ. ඒක අපිට හානි. ඒකද මේ ප්‍රශ්නේ අපි අද දවසේ විස්තර කරන්න යනවා පටිච්චසමුප්පාදයේ. ඒක තුල සියල්ල විස්තර වෙනවා. මේ දෙකම අහලා තියෙන්නේ අනිත් පටිච්චසමුප්පාදයේ කියන තමයි. ඒක අද අපි විස්තර කරනවා චතුරාර්ය සත්‍ය කියලා. ඊට පස්සේ පටිච්චසමුප්පාදය හොඳින් විස්තර කරනවා. ඒ හින්දා ඒක දැන් මේ වෙලාව උත්තර දෙන්න එක සමාන දෙයක් වෙයි. මොකද පටිච්චසමුප්පාදයක් සකස් වෙන්නේ අවිද්‍යාවෙන්. ඒක අපි ඉස්සෙල්ලා දැනගන්න මොකද්ද අවිද්‍යාව කියලා. එහෙම නැත්නම් අනිත් පැත්තට දැනගන්න මොකද්ද විද්‍යාව කියලා. විද්‍යාව නැති නිසා අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාවෙන් තමයි පටිච්චසමුප්පාදයක් සකස් වෙන්නේ. ඒකෙන් ඒක අපි ඉස්සර කරලා කියනවා වැඩසටහනක් එක්ක. වෙන අහන්න ප්‍රශ්න තියෙනවද? අපි දැන් පිළිත් දේශනාව අහනවා රේඩියෝ වල සමහරක් ඇත්ත කියනවා දැන් නිින්ද යන්නේ නේද ඊට පස්සේ වගේ එහෙම නිදාගත්තට පස්සේ හොඳ නැහැ කියලා සමහර දේශනාවලදී කියනවා මට නම් එහෙම ඇහෙන්නේ නැහැ මම දේශනා ඉතින් ගොඩක් අය එහෙම කියන හොඳ නැහැ කියලා ඒක ඇත්තද කියලා දැනගන්න පිළිත් දේශනාවක් කියන එක බලමු. දැන් අපිට පිළිත් ඇහෙනවා. අපි පාලි භාෂාව දන්නවා නම් ඒක තේරෙනවා. පාලි භාෂාව දන්නේ නැත්නම් ඒකේ අවබෝධයක් එන්නේ නැහැ. එතකොට අපිට ඕනේ මොකද්ද? සත්‍ය අවබෝධය. දැන් සත්‍ය අවබෝධ වෙයිද දන්නේ නැති භාෂාවකින් නොදන්න දෙයක් අපිට ඇහෙනකොට එන්නේ නැහැ. එහෙනම් අපිට අවබෝධ වෙන්න නම් අපිට තේරෙන භාෂාවෙන් දන්න භාෂාවකින් මේ ධර්මය ඇහෙන්න ඕනේ. මින් නොදන්න භාෂාවෙන් ඇහෙන ධර්මය හරියට දැන් එහෙම හිතන ඔයගොල්ලන්ට ජර්මන් භාෂාවෙන් කවුරුහරි විතර කතා කරා කියලා තේරෙයිද? ඒ හාමුදුරුවෝ සිංහලෙන් කතා කරොත් ඔයාලට තේරෙනවා. පිළිතුරත් එහෙම තමයි. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තමයි පාලි භාෂාවෙන් කියන ඔය පිටකේ වටිනාම කියන සූත්‍ර ටිකක් ඉදිරියට තියෙනවා. ඊළඟටම පස්සේ කාලෙකට වෙච්ච එනිමෙලේවා තියෙනවා. ඉතින් ඒක නිදාගෙන ඇහුවා, ඇහැරිලා ඇහුවා, කොයි විදිහට ඇහුවත් අපිට තේරෙන්නේ නැත්නම්
ඒකේ නුවණක් අපි වැඩින්නේ නැහැ. මොකද චතුරාර්ය සත්‍ය තියෙන පුතේ අවබෝධ කරගන්න. ධම්මචක්කපවත්තන සූත්‍ර, සත්‍යේවංග සූත්‍ර, එහෙම නැත්නම් බොජ්ජංග සූත්‍ර, ගිරිමානන්ද සූත්‍ර, කුහු වට දසධම්ම සූත්‍ර, ඒ සියල්ලම මංගල සූත්‍රය, කර්ණීයමිත සූත්‍රය ඔක්කොම නිවන් දකින පාර කියලා තියෙන්නේ. අනිත් ඒවත් එහෙම තමයි ආටා නාට්‍ය වගේ එකක් කරුණාම. ඉතින් පාර කියලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ යනවා මේ ඉඳලා ඔයගොල්ලන්ට යන්න ඕන වෙනවා අපි කියමු කොළඹ. ආයෙත් පාර අහනවා. එයා දන්නේ ප්‍රංශ භාෂාව විතරයි. ප්‍රංශ භාෂාවෙන් පාර කියනවා. 10 පාරක් කිව්වොත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. තේරෙනවද? නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් පිළිතුරක් තියෙන සූත්‍රවල බුදුහාමුදුරුවෝ නිවන් දකින්න යන පාර කියලා තියෙනවා. දැන් පාර කියනවා කියන්නේ. දැන් පාලි භාෂාව වල දන්නේ නැහැ. දන්න ඕන එක වෙන එකක්. දන්න ඕන එක හොඳයි. දන්නේ නැත්නම් හරියට අපිට අර පංච භාෂාවෙන් පාර කියවුවා වගේ එකක්. ආරෂ්ඨාංගික මාර්ගයට දුකෙන් මිදෙන ප්‍රතිපදාව. දුක නැති කරගන්න ක්‍රමය තමයි ඔය දෙවියන්ගේ සූත්‍රවල තියෙන්නේ. පසු කාලින ඒවා සත්‍යයනා කරා නැත්නම් ඔය කියන්න විතරක් ප්‍රයෝජන අරගෙන ඒකේ අර්ථය නැති වෙලා ගිහිල්ලා. ඇත්තටම ඒක සූත්‍රයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් බොහෝ ඔය කියන පිළිවෙල සූත්‍රවල 20 ගානක් ඔබට තියෙන්නේ. ඒකෙන් එකක් හෝ දෙකක් ඉගෙන ගත්තොත් නැත්නම් එකම එක සූත්‍රයක් ඉගෙන ගත්තොත් වටිනවා. ඊට දකින්න පුළුවන්. පස්සේ නෝක හැමදාම කීකිය නොදන්න භාෂාවකින් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ඒක සතුටක් ඇති කරගන්න පුළුවන් ශාස්ත්‍රඥාසේගේ වචනයක් කියලා. බුදුහාමුදුරුවෝ කියනවා කියලා. ඒ ඇර දුකෙන් මිදෙන්න නම් ඒක හේතු වෙන්නේ නැහැ නොදන්න භාෂාවක් හින්දා. ඒක ඉතින් ඒතකොට නිදාගෙන ඇහුවා ඇහැරලා ඇහුවා ඒ දෙකේම මම හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා. මොකද ඔක මිහිරි හඬක් තිබුණොත් පුතේ තේරෙන්නේ නැහැ මිහිරි හඬක් කැමති වුණොත් ඒක ආසාවක් කියන්නේ ආසාව. ආසාව කියන්නේ නැත්නම් රාගය. රාගය කුසලද අකුසලද? ඔය හඬට අකමැති වුණොත් ඒක ද්වේෂය ගැටීම. ගැටීම කුසලද අකුසලද? ඒකත් අකුසලයි. එතකොට අනිත් පැත්තට තියෙන සත්‍යයක් හම්බෙන එක අපි පොඩක් කතා කරනකොට ඒක මෝහයක්. ඒකත් අන්තිමට අකුසල ගණයට යනවා. හැබැයි ඒක අර්ථය තේරුණොත් අන්න කුසල. අර්ථය තේරුම් අරගෙන අවබෝධ කරගන්න. ඉතින් නොදන්න භාෂාවෙන් ඔය සිද්ධෝදේ කරන්න හරිම අපහසුයි. මේ තෙන්තන්නේ අන්නේ පාකියනවා නෙමෙයි. අරුවම තමයි ලැබෙන දේ අනිත් පැත්තට හිතලා බලන්න. තමන්ට මොකක් හරි දෙයක් කරනකොට ධර්මයේ උනත් එහෙම තමයි ඇසෙන්නකොට තමන්ගේ දුක නැති වෙනවද කියලා බලන්න. දුකටපත් වෙනවා නම් ඒක කරන්න එපා. ධර්මයේ විශේෂයෙන් කියන්නේ දුකටපත් වෙනවා නම් ධර්මයේ අහනකොට ධර්මයේ කියවනකොට ධර්මයේ හිතනකොට ධර්මයේ මාර්ගයේ යෙදෙනකොට එන්න දුක වැඩි වෙනවා නම් ඒක දුකක් නෙවෙයි. දුකෙන් විතර පාර වෙන්න බෑ. දුකෙන් විතර පාර නම් දුක අඩු වෙන්න ඕනේ. දුක වැඩි වෙන්න බෑ. ඒක පොඩ්ඩකට නුවණින් කල්පනා කරන්න මොනවා හරි කරනකොට ඒකේ මොකක්ද මට ලැබෙන ඵලය නැත්නම් මට ලැබෙන ප්‍රයෝජනය වාසිය මොකක්ද කියලා බලන්න. ධර්ම මාර්ගය යනකොටත් එහෙම තමයි. වාසිය තමයි ලෝකයේ අය හැමදේම ගෙවල් දොරවල් දැන් කඩ යාන වාහන අමුතරුවේ ඔක්කොම හොයන්නේ වාසියට. වාසියක් කියලා. ධර්ම මාර්ගය යනකොට ඒක ඔක්කොම අතහරිනවා. අතහරින්නේ මොකද? ඒක වාසිය. මොකද ඔයගොල්ලෝ අවබෝධ කරගන්නවා බුදුහාමුදුරුවෝගේ වචන ටික තේරෙනකොට මේ ඔක්කොගේම මට දුකක් නෙවෙයිලා තියෙන්නේ. එහෙම දුකක් ඇවිල්ලා නම් මේව වැඩක් නැහැ කියලා අතාරිනවා. ඒකත් තමන්ගේ වාසිය. තමන්ගේ සාමින්නේ හැමෝම. සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා. yang besar kan kali yang mau kita kalau salah tapi saya mau misalnya tapi dalam දේශනාව පටන් ගන්නතර පස්සේ මාතෘකාවට අදාළ විතරයි කතා කරන්න පුළුවන්. ඒක ඕන එකක් දැන් අහන්න. සමහරවිට තේරෙන දැන් ගැටලු දැන්
විශාල උත්තරයක් කියන්න පුළුවන්. අපේ මේ බෞද්ධ ආගමට විරුද්ධව යන්න නිකායේ මෙහි ඊට ගමන් තපාස්සේ මේ රහත් වෙන ආම්ගුරුත් හිටියා. අහගෙන හිටියා. අපේ පොඩි කාලේ. ඒ වගේ නොයෙකුත් විදියට ඒක නිකායවලින් ඒක විදියට විකෘති කරන්නේ අපේ ආගම. ඒ නිසා මම මේ නොතනු එක මේ සඳහන්නේ අර කලින් සැකේ නිසායි ඒ නිසා වංශගෙන මේ කිසි සැකයක් නැහැ. නමුත් මම මේක දැනගන්න ඕන මම කැමති මේ අපේ බෞද්ධ ආගමේ අංශවල දැනට තිබෙන ක්‍රියාකලාපය ගැන වෙන්න ඕන කොහොමද කියන එකත් දැනගන්න එක මගේ බලාපොරොත්තු. ඒ වගේ අද අත්වශයෙන් කියනවා නම් එක පැත්තකින් යනවා නම් මම සෑම ස්වාමීන් වහන්සේගෙනුත් දොස් කියන්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා අපේ බෞද්ධ ආගම විනාශ කරන්න කැප වෙලා තියෙනවා මට පේන්නේ. ඒගොල්ලන් මේ ගිහියන්ට වඩා පව් කරන සූරේ පෙරෝනේ. අනේ ඒ ගැන අපේ පොතක් විස්තර කරන්න දෙන්න ඕන මම කියන්නේ මේ ඒ වගේම මේ අන්තරවල දැන් කරන ක්‍රියාකලාප ගැන අපේ ඉන්න බෞද්ධයෝ දවසින් දවස කලකිරීමකටපත් වෙනවා. ඒ නිසා අපි කැමති ඒ ගැන පොතක් වහන්සේ දෙන්න. ලොකු ප්‍රශ්නයක් කරුවේ අපි එකින් එක විස්තර කියමු සාකච්ඡා එක තමයි අර අරුවා ස්වාමීන් වහන්සේලාගේ මේ සමහර අය දින දෝෂ ගැන අපි ඒකට උන්වහන්සේ කාලේ තියා දේවදත්ත කෝපාලික කටමෝරතිස්ස නිවන නැත්නම් අස්සලි පුරපසුක ඒ වගේ අය නාන අන්වේෂණ කරා ඒ කාලේ සුදින්නාමඳුරෝ තමන්ගේ පරණ විවිධතාවයෙන් ගියා ඊළ දරුවෝ ඇදුවා උනාර තව දේවල් කරා වික්ෂුණීන් වහන්සේලාත් එහෙම තමයි ඒ කාලෙත් එහෙම තමයි දැනුත් එහෙම තමයි ඒක වෙනසක් නැහැ ඒ දන්නවද ඒක රාග දේශ මොහින්ද ඒක වෙන්නේ දැන් පැවිදිච්ච ගමන් කෙනෙක් උදාහරණ ගන්න ඔය උපාසක කවුරුහරි පැවිදුණා කියන උපාද ඇවිල්ලා අද පැවිදිච්ච ගමන් රාග දේශ මොහ නැති වෙයිද නෑ ඒක වේදන ප්‍රතිපදාවක් තියෙනවා ඉතින් මේ ප්‍රතිපදාව ඉදලකොට තමයි ඒක නැති වෙන්නේ ඒක නැති වෙන කල් මේ ප්‍රශ්න ටික හරි තියෙනවා ඒ කාලේ බුදුහාමුදුරන් කාලේ බොහෝ නුවණැත්ත විදියා බුද්ධ ශාසනය පටන් ගත්ත කාලේ ශාස්ත්‍රඥ වහන්සේ සිටියා ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රධාන ශ්‍රාවකව සිටියා එන්න හරි ධර්මයේ හැම තැනම යන එකම දේ වෙනසක් තිබුණා නෑ කලාවකින් වෙනස්කම් දෙකක් තිබුණා නමුත් ඒවා පොඩි දෙයක්ෙන් ඉඳලා ඒවා ඉක්මනට වෙනස් හරි ගැසුවා එහෙම නැත්නම් ඒ ශාසනයේ විදිහට යවුවා නමුත් අද වගේ කාලෙක එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ කාලේ උපාසක බොහෝ පිරිසක් හිටියේ නැහැ ඒගොල්ලොත් එක්ක. ධර්මවාදීමයි වික්කුණී උපාසක කියන සිවණක් පිරිස බොහෝ පිරිස ධර්මවාදී. සුළු පිරිස තමයි අධර්මවාදී. අද වික්කුණී උපාසක කියන බොහෝ පිරිස අධර්මවාදී. සුළු පිරිසක් තමයි ධර්මවාදී. ඒක තමයි හැම සියලු සංස්කාරයන් ස්වභාවය. ඒවා සියල්ලම අනිත්‍යයි. ඒ වෙනස් වෙලා යන මේ බුද්ධ ශාසනය නැති වෙන එක නවත්තන්න බෑ. ඒක අන්තිම කාලේ දෝෂයක්. ඒ හින්දා තමන්ගේ පැත්තට හැරෙන්න හැමෝම. තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ අතින් බුද්ධ ශාසනය විනාශ කරන්න එපා. ඒක අපායට යන්න හේතු වෙනවා. ඉතින් කවුරු හරි අපායට යන්න කියලා කර්මයක් කරනවා නම් අපි කියලා දෙන්න පුළුවන්. නම් අහන්නේ කවුද? අපි අහුවත් අද කාටවත් දේශ කරන්න එපා වෛර කරන්න එපා මෛත්‍රියෙන් ඉන්න කියලා අද රටේ හිතලා බලන්න කවුද එහෙම ඉන්නේ හැමෝම දේශයේ මේ ඇතිරිලා හැමෝම ඉන්න දේශ සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ දෙයක් නැහැ හැමෝම දේශයෙන් ඉන්නේ සිංහල අය බලනවා අනික් ඇයට දේශයෙන් ඉන්නවා මුස්ලිම් දෙමළ අය ඒ අයට අනික් සිංහල අයට දේශයෙන් ඉන්නවා ඒ අය දේශයෙන් නෝනා දිනෙක දේශයෙන් ඉන්නේ නේද දරුවෙක් දේශයෙන් ඉතින් එහෙම දේශයෙන් ඉන්න කාලෙක දේශය රාගයේ දේශය මොහේ ප්‍රබල කාලෙක මොහොත සිද්ධ වෙන කරවන්න බෑ. ඉතින් හැබැයි අපිට පුළුවන් අපෙන් මේ වැරද්ද නොවෙන්න. වික්ෂුන් වහන්සේලාට අප්‍රසාදේපත් කරන්න ගියන්ට ක්‍රමයක් තියෙනවා. හැබැයි උපාසකෙක් පිළිහෙන්න පුළුවන්, උපාසිකාවක් පිළිහිමට හේතු වෙන්න පුළුවන් ඒවත් එක වැඩි දුර ගියොත් මොකද අපි
එළිය ගහන්නේ සංගරත්නයක් එක්ක. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හතර කොටාශයකට පොඩි උනත් ඒ වුණත් කොයි වෙලාවකත් මේ ඒවට විරුද්ධව ඒවට ළඟින් ඇසුරු කරන්න එපා කියලාවත් එක්ක. මොනවාද? රජකුමාරයා. මොකද ඇසුරු කරන්න එපා රජ වුණාට පස්සේ මේ ඉසකසා දාන්න දඩුවම් දෙන්න පුළුවන් නැත්නම් රජ වලට කියලා කරන්න පුළුවන්. ඒක සර්පයා. සර්පේ පොඩි වුණාට කෂ්ටකරොත් විසයි. අනික තමයි ගින්න. ගින්න පොඩි ගින්නක් වෙන්න පුළුවන්. අපි ඒක නොසලකා ඉන්නොත් උනම් පොටක් හමුවොත් කැපිලා යන්න පුළුවන්. අනිත් දේ තමයි භික්ෂුව. සංඝරත්නයකට භික්ෂුව ඇසුරු කරනකොට පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. අද අපිට වෙලා තියෙන වැරද්දත් ඒක තමයි. අද ශාසනයේ ඒ කාලේ තිබුණේ උපාසක උපාසිකාවෝ ආමිෂ පූජා එහෙම නැත්නම් කන්න බොන්න ඉන්න අදින්න මේ භික්ෂුන් වහන්සේලාට දෙනවා. භික්ෂුන් වහන්සේලා ධර්මයේ ලෝක කියලා දෙනවා. ඒක නෙදුනේ. ඒ ඇට ධර්මයේ කියලා දෙනවා. ආමිෂ ධර්ම සම්මෝහයක් තිබුණේ. අද වෙලා තියෙන්නේ ගිහි අය බණ කියනවා, ධර්ම ප්‍රචාරණය කරගෙන යනවා, ආමුදුරු දේවල් හදනවා, සල්ලි හම්බ කරනවා, ඉතින් කරනවා. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් පාඩලගෙන. සාරල කිව්වොත් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඊට පස්සේ වෙන්නේ මොකද දන්නවද? ඒ කියන කරුත්වයන් දිවිලා ගිහිල්ලා. මොකද ගිහි අය විචුනාල කන්න දෙන්නේ ඒගොල්ලෝ කියන්නේ නැහැ, කන්නේ හම්බ කරන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි නැහැ, ආහාර ගබඩා කරන්නේ නැහැ. ඒක තියාගෙන ඉන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ අදින්න කඳුන් ගන්න ඒවට සල්ලිත් නැහැ. දීප්තිය ගන්න සල්ලි දේවා නැහැ, මුදල් නැහැ. ඒවට හැකියාවක් නැහැ. ඒගොල්ලෝ එකතු කරන්නේ නැහැ. නැත්නම් සම්මිතිකාරක කියලා කියනවා. ඒවා සම්මිතිකාරක කරන්නේ නැහැ. දේවල් හදන්නේ ඒගොල්ලන්ට ආවාස හරි, දේවල් හරි, පාසල් හරි මොනවා හදන්නවත් මුදල් පරිහරණයක් නැහැ. බුද්ධ ශාසනයේ කිසිම හේතුවක් නිසා භික්ෂුවකට මුදල් පරිහරණය කරන්න කැප නැහැ. නමුත් අද හිතලා බලන්න භික්ෂුන් වහන්සේලා මුදල් පරිහරණය කරනවා කවුද දුන්නේ? අපි මේ දෙයක් කරේ. ඉතින් අපි ඒ හින්දා මතක තියාගන්න බුද්ධ ශාසනය විනාශ වෙන්නේ අපි දෙගොල්ලෝ නිසා. බුදුහාමුදුරුවෝ කියනවා බුද්ධ ශාසනය විනාශ කරන්න බැහැ අන්‍ය ආගමිකයන්ට කියලා. අන්‍ය ජාතිකයන්ට බැහැ කියනවා. බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය විනාශ කරන්නේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකායන සිව්වණක් පිරිස කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක සූත්‍ර කියනවා දෙන්නේ. ඉතින් සත්‍යාගම ප්‍රතිරූපක සූත්‍ර කියලා සූත්‍ර තියෙනවා. කාලයකට පස්සේ ඒක දහම් විනාශ වෙනවා කියලා විනාශ කරන්නේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස. හැබැයි අද අපි කියනවා වෙන කාටද ඇවිල්ලා දෙක් කරනවා ඒගොල්ලෝ තමයි මේක විනාශ කරන්නේ කියලා. අපි අෆ්ගානිස්තානයේ බාමියන් බුදු විලම කැඩුවා කියලා බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. මෙහි කැඩුවා විනාශ වෙන්නේ නැහැ. ආමුදුරු මරුවා බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය විනාශ වෙන්නේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකායන සිව්වණක් පිරිස තුනුරුවන් කෙරේ ගෞරවයෙන් භක්තියෙන් ආදරයෙන් ඉන්නට උනාම සීලයේ කෙරේ ගෞරවයෙන් භක්තියෙන් ඒවා රැකගෙන ඉන්නට උනාම සමාධිය කෙරේ දර්ශනය කෙරේ සම්මාදිට්ඨිය කෙරේ ඒ තමගේ කොටස කරන්නට උනාම ඉතින් ඔයගේ කාරණා බුද්ධ ශාසනය විනාශ වෙලා ගියේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි ශාස්ත්‍රඥාන්සේ කියන ඥානය සර්පඤ්ඤුත ඥානය කියලා සියල්ලම දන්නා නෝනා ඊට අමතරව තියෙනවා තව අනාවරණ ඥානය කියලා. අනාවරණ ඥානය කියන්නේ අතීත වර්තමාන සහ අනාගත යන තුන් කාලයේ සියල්ලම දන්නවා. ආවරණය රහිතව. එහෙනම් සියලු දේ දන්නවා නම් ශාස්ත්‍රඥ වහන්සේ හොඳට හිතලා බලන්න. අනාගතේ දැක්කා. එහෙනම් අනාගතේ බුද්ධ ශාසනය විනාශ වෙන විදිය පිටිකේ උණු තරම් කියලා තියෙනවා. අනාගතේ බුදුහාමුදුරන්ගේ බණ වෙනකොට කයි බණ කියනවා කියලා කියනවා. අර පිළිගන්න ආපු එකේ මම ඊළඟ කොටස කියන්නම්. මිහිරි අධි ධර්මයේ ගායනා කරන්න එපා කියලා විනය ශික්ෂාපදක් තියෙනවා. ආමුදුරුන්ට. ඉතින් අද ඉතින් නැත්තමාරු වෙලා අපි කියලා පන්සලේ සිල් ගන්නේ. උදාහරණ ගත්තොත් බුදුහාමුදුරන් කාලේ කවුරුවත් එහෙම සිල් පන්සල් වල සිල් ගන්නවා කියලා යකුනේ නැහැ. මොකද කියවල බලන්න ත්‍රිපිටකයේ තියෙන සිල් ගන්නේ කොහොමද කියලා. කිස් ගේකට ගිහිල්ලා පාපිදුරු පඩුවකට ගිහිල්ලා නැත්නම් කාමරයකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා දහක් යද්ද කියලා සිල් ගන්න කිව්වේ. අද අපි හැමෝම බණ ධර්මය අහන්න පන්සලට යන්න.
ආරණ්‍යයට යන්න. හැබැයි සිල් ගන්න ගියාම මොකද ඒකලාට මහා පිරිසක් එකට එකතු වුණාම හැම වෙලාවෙම රාග ද්වේෂ මොහොමයි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපේ රාග ද්වේෂ මොහ ප්‍රහාණය කළ නැති නිසා හැම වෙලාවෙම දකින්නේ වේ රාගයට හේතු වෙනවා. රාගනීයයි නැත්තම් ඒවා රූපේ රාගය නැහැ. හරි ද්වේෂයක් නැහැ, කෙලෙසුත් නැහැ. හැබැයි ඒව ඇති වෙන්න හේතුව ඒකට හේතු කාරණයක් වෙනවා රූපේ. ඉතින් මේකින්ද අපි දකින්නකොට ගොඩක් දේවල් අපි වල හැම වෙලාවෙම ඒවත් එක්ක ටීම් වලට යනවා. අපි දන්නේ අපි කතා කරන දේවල්. අපි කීප දෙනෙක් එකතු වුණා මොනවා කතා කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ අල්ප ශබ්ද නිශ්ශබ්දයි කියලා. ඒ කාලේ උපාසකෙක් වුණා අන්‍ය කීර්තකට අන්‍යාගමිකේ ආරාමයට යනකොට ඒ අන්‍ය කීර්තකේ ආගම කටුවරු කියනවා අන්න සමන බව ගෞතමයන්ගේ සුදුවක් අඳින ගිහියෙක් වෙන්නේ. ඒ අය නිශ්ශබ්දතාවය කරනවා. අල්ප ශබ්දයි නිශ්ශබ්දයි කියලා. අද අපි ගලුවොත් පන්සලේ ගත්තා එහෙම නැත්නම් ගමේ ගෙදරක පිළිතියක් තිබුණත් දැක්කා නැත්නම් ගෙදරක වුණා කැසට් එක හදාගන්න මුළු ගමටම ඇහෙනවා. එතකොට අපි බෞද්ධයෝද? බුදුහාමුදුරුවෝ කියන අල්ප ශබ්දයි නිශ්ශබ්දයි කියලා. බුදුහාමුදුරුවෝ ශබ්දය ඇහිලා එකපාරක් මිනිස්සු ගොඩාක් කියනවා පිළිකරාගෙන. බුදුහාමුදුරුවෝ කියනවා මම එන්නේ නැහැ කියලා නාගිදාවුරු තුන් වතාවක් කියනවා. ඒ බුදුහාමුදුරුවෝ ජීවිතවත් අරින්නේ නැහැ. එකපාරක් විචුන්නාංශර 500ක් කියනවා සරියුත් මුගලන් මහමුදු අලුතෙන් පැවිදි වෙච්ච. ඔක්කොම ඇවිල්ලා කෑ ගහනවා ජේතවනාරාමේ. බුදුහාමුදුරුවෝ ඔක්කොම ටික එළවලා දානවා. සියල්ලම එළවලා දානවා. ඊට පස්සේ එයාම වකුගඩු දාතුගේ මම හිතන්නේ ඉඳලා රහත් වෙනවා පස්සේ. ඒගොල්ලෝ දැනගෙන ඒ එකපාරක්. අනිත් පාර ආයේ මේ විශාලා මහනුවරහනේ ඒ ඉතිේ වෙලාවේදී ආපහු ඒ රජවරු කියලා දෙවිවරු කියනවා අනේ අලුතෙන් පැවිදි වෙච්ච අය ඒක විනාශ වෙයි. ඒ නිසා ආපහු වෙන්න ගන්න කියලා උන් සමාවෙල් වෙලා දෙන්න ගන්නවා. ඒ කාලේ හාමුදුරුවෝත් එහෙම තමයි කෑ ගැහුවා නම් එහෙම සද්ද කරා නම් ඒවට ඊළියට දඬුවම් දුන්නා. ඒ මොකද බුදුහාමුදුරුවෝ දැනගෙන තියා ශාස්ත්‍රය කියන්නේ මහා කරදරයක් කියලා. අඩුම ගානේ ප්‍රථම ධ්‍යානයේ සබ්දේ කන්ටයි හරියට කියනවා. ඒ කියන්නේ කන්ටය කියන්නේ ඒ ප්‍රථම ධ්‍යානයේ සම්බන්ධ වෙන සබ්දත් එක්ක. සබ්දයෙන් වෙනවා සබ්දේ හානිම වෙනවා. ඉතින් ඒකවල පන්සලේ ඉන්න හරි ආරණ්‍යක හාමුදුරුවන්ට හරි සබ්දේ කොච්චර හානි ඒක සීල් ගන්නෑට ඒ ඇයට ප්‍රථම ධ්‍යානවත් කරනවා සමාධිය හදාගන්න පුළුවන් මේ සබ්දයත් එක්ක. අපි ලොකු ශබ්ද විකාශන යන්ත්‍රයක් දාලා මුළු ගමටම බණ කියනවා. අපේ ගෙදරත් එහෙමයි. බහුවියක් තිබුණා මුළු ගමටම දානවා. ඒකවල හිතන්න කැමති නැති අය ඒ සද්දේට. ඒ අයට හැම වෙලාවෙම ඒකේදී ඇති වෙනවා. එහෙනම් අපි අකුසල් ඇති කරවල අපි දන්නේ නැතුව අහලා පහලා අපි දන්නේ කියන අයට. කැමති වුණොත් ඒකට සමානට ඒකට රාගය වෙන්න පුළුවන් සද්දේට මිහිරි කඩාන සින්දු දාගෙන ඉන්නකොට. ඒකත් අකුසලයක් වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් නිශ්චබ්ද වෙන්න කියලා කියපු බුද්ධ ශාසනයක අද එහෙමයි වෙලා තියෙන්නේ. ඒකට එක්කෙනෙක් විතරක් ගන්නේ නැහැ. හැබැයි අර කියන කතාව ඇත්ත. වික්‍රමනාංශලාගේ ඉතිකමිෂ්ඨ වෙලා නැහැ. ඒක කියලා දීලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අද පැවිදි වෙන තුතේ ඕගොල්ලන්ගේම ඉඳලානේ අපි පැවිදිනේ ජීවවල ඉඳලානේ උපදී පැවිදිව ඒ උතන ඉඳලා එනකොට අපිටත් ඒලා තියෙන එකම තමයි. මේකට උත්තර ඇති. තවම ගන්න දෙනවා අහන්න. ප්‍රශ්න තියෙනවා. පදාක පොරොන් දුනාම ඒ සිල්පදාට රකින්නවා කියලා ඒක රකින්න. හැබැයි ඒක මම විස්තර කරන්නම් අවස්ථාවේ වෙලාවක් තිබුණොත්. එහෙම නැත්නම් ඔයාලට පොතක් හම්බුනේ පොතේ ඒක විස්තර කරලා තියෙනවා. සිල්න්නේ කොහොමද කියලා. ගරු ස්වාමීන් වහන්සේ අපි අපි අටසිල් සමාදන් වුණාට පස්සේ මුදල් පරිහරණය කිරීම සුදුසුද? අටසිල් වල පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද? අපි නච්ච ගීත වාද්‍ය විසුක දර්ශන මාලා ගන්ධ වේලේ වල ධාරණ මණ්ඩල විදුසලස්ථානා කියනවල මුදල් ලයිට් නෝනට එකතු කිරීම ටික තියෙනවා නේ. ඉතින් ඒ ටික කරන්න මුදලක් අතේ තිබුණයි කියලා නවතක් නැහැ ඒකේ. වැරද්දක් නැහැ. මොකද ජාත රූප රජිත පටිඝානා කියන්නේ දස සිල් වල කැලේක. නමුත් ඉතින් එදාට පාඩුවේ ඉන්න දුන් දෙයක් නිගන්න පුළුවන්. මුදල් පරිහරණය කළා කියලා ඔයගොල්ලෝ දුන් දෙයක් ගන්න එකද කරන්නේ දැන්. දෙවෙනි ශික්ෂා පදේ තමයි
හොරකමින් වැළකී ඉන්න දුන් දෙයක් පමණක් ගන්නවා. රහතන් වහන්සේලා දිවිහිමියෙන් තමන්ට දුන්න දෙයක් විතරයි ගන්නෙ. මමත් අද මේ දිවා රැය එකයි කරන්න කියනවා. දැන් දුන්න දෙයක් ඉල්ලගන්නේ අපිට මෙතන සල්ලි පාවිච්චි කරලා සල්ලි දීලා මොනවාරි ගන්නවා. හැබැයි සමාජලාට වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ වුණත් එතන ශික්ෂාපදේ මම හිතන්නේ එක්තරම සංකීර්ණ ලෙස උගල ගන්න එපා. මහජන මුදලින් ඉගෙනගෙන මහජන මුදලින් චේතන ලබාගෙන ජීවත් වෙන වෛද්‍ය සේවක මාතෘ දැනට වර්ධනය කරනවා නිසා දේශීව වාරණය වර්ධනය කරනවා. ඒකෙන් සයිට වෛද්‍යවරුන් පරිගැනීමට පුළුවන්ද? වෛද්‍යවරුන් පරිගන්නේ මහජනතාවගෙන් නේද? ධර්මානුකූල බලන විට මෙම වෛද්‍ය සේවයේ සේවකයන්ට කුමන ප්‍රතිකාරයක් ලැබේද? මේ යමුණු ප්‍රශ්නයක් අහන්නේ. දැන් මහජන මුදලේ ගැන මම ඔබට විග්‍රහයක් කියන්නද? දැන් මහජන මුදලේ ඉගෙනගෙන මහජන මුදලේ චේතන ලබාගෙන. දැන් හැමෝම ඉගෙනගෙන කරන්නේ හැමෝම ඉගෙන ගත්ත මහජන මුදලේ නේද? ඈ අනික් අයට නාස්ති කරගත්ත වෙන්න මොනවද වෛද්‍යවරු ඉහළට ඉගෙන ගත්ත එක ඒගොල්ලෝගේ දක්ෂතාවයනේ. අනික් අයත් නිකන් කියන්නේ ගානුනේ නේ. හරි. ඊළඟට වර්ධනය කරනවා. ඉතින් ඒවනම් වර්ධනය කරන ලෙඩෙකුට ඒ ටිකක් දෙන්න දේවල් අසනේ ක්‍රියෙන් කාටාගේ නිසා වෙනවා ඒක හොඳ දෙයක් නෙමෙයි. ඊළඟ උපස්ථානය කියන්නේ හොඳ දෙයක්. ඉතින් සයිතමයි කරගෙන පරිගණන මේක නම් මම දන්නේ නැහැ. සයිතමයි කරගෙන පරිගණන මොනවද කියලා. මහජනතාවෙන් පරිගණන්නේ නේද? අද ලෝකේ හැටි එහෙමම තමයි. අපි හිතන්නේ අපි හැම වෙලාවෙම කාගේ හරි වෛරයෙන් ඉන්නේ, දේශයෙන් ඉන්නේ. ඒක මේකටයි දෙන්නේ. ඔගොල්ලෝ හිතන්නේ ඔතන කියලා. ඔගොල්ලෝ ගෙදර බිරිඳ ස්වාමියාක දේශයෙන් පරිගන්නවා. ස්වාමියා බිරිඳගෙන් දේශයෙන් පරිගන්නවා. අම්මා තාත්තගේ දුව දරුවගේ. ඒක දේශය. ඒක වෛද්‍යවරු කියලා අදාළ කරලා එපා හැමෝටම දේශය. දේශය අකුසලයක්. ඒ හින්දා ඒ සේවය ඒ කරපු යට දේශයට විපාක දෙන්නේ සතර අපායයි. හැබැයි ඕගොල්ලන්ටත් දැන් මේ අහණේකේ මොනවා හරි ඔය විදිහට අහණේකේ සමහරකට ප්‍රශ්නයක් තියෙනවා නම් දේශයෙන් ගවුවා නම් ඒකත් තමයි හොඳ නැහැ. හැම වෙලාවෙම දේශය කියන එක මුදේ තමන් තුළ තියෙන එක. ඉතින් අද ලෝකේ විශ්වමයි. මේ වගේ කාලයක දස අකුසල් වෙනවා. ඔය අවුරුදු 100 වඩා අවශ්‍ය වෙනවා කියන පරහට. ඉතින් මේකේ වෛද්‍යවරුන්ට කුමන ප්‍රතිපාදයක් අකුසලයක්ම තමයි. සමහරට අපායගාමී අකුසලයක් වෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ ගෙදරදී ලැබෙන හැකි දවසකදී බුද්ධ පූජා කිරීම හොඳද? නොකඩවා නොසෙවීමෙන් පව් සිදු වෙනවා. පව් නම් සිද්ධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන්ගේ දාන වලදයිද? කවුරුහරි කියනවාද වලදයි කියලා? නෑ නේද? බුදුහාමුදුරුවෝ පිරුණාන් පාලාම නිවන් දොරට වැඩලා සුවසේ. දැන් බුදුහාමුදුරන්ට දාන දුන්නයි කියලා දුන්නයි කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ජීවමාන බුදුහාමුදුරුවෝ කියනවා මේක දානයක් දෙන්නේ කියලා හිතලා කවුරු හරි බුද්ධ පූජා දීපොත් ඒක කුසල. හැමදාම බුදුහාමුදුරුවෝ කවුරු හරි එක්කෙනෙක් දාන දුන්නාද? ඒ කාලේ නෑනේ. ඒක ඔයගොල්ලන්ට පුළුවන් දවසේක තියනවා නම් තියන්න. හැබැයි ඊට වඩා හොඳයි බුදුහාමුදුරුවෝ කියපු ප්‍රතිපදාවේ දෙන්න. ඊට වඩා වටිනවා. මොකද බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ බුදුහාමුදුරුවෝ පිරිනමන පෑවට පස්සේ බුද්ධ පූජාව කියලා ආහාර තියන්න කියලා. ඊට අමතරව ඔයගොල්ලෝ දැකලා තියෙනවද ආපදාන පාළිවල වගේ රාතන් වහන්සේලා රාත් වෙන කරපු කුසල් වෙනවා. පිරිනමන පෑවට පස්සේ බුදුහාමුදුරුවන්ට දාන දීලා කවුරු හරි දිව්‍ය ලෝකයට ගියා නැත්නම් ඒ කරකට ගියා කියලා ආපදාන පාළිවල කියනවද? ඒත් නැහැ. කෙනෙක් මිය ගියාට පසුව 3 මාසයක් යනතුරු වත්තේ නිවසේ සැරිසරමින් ගෙවසෙනවා කියන කතාව සත්‍යයක්. මේ ගියාට පස්සේ මේ මොහොතේ මෙයා වෙන කර ප්‍රතිසන්දිය ලබනවා. හැබැයි අපි මෙහෙම හිතුවොත් ඒ වාක්‍ය කුරුළු පැටියෙක් වෙලා ඉපදුණු ඒක වාක්‍ය සංසාරණ පුළුවන්. එහෙම නැත්නම් පෙරේතෙක් වෙලා පුළුවන්. සමහර වෘක්ෂ දේවතාවෙක් වෙලා බත්කුවේ ඔය කියන ඕනේ කියලා සංසාරණ පුළුවන්. හැබැයි මන්දර කියන්නේ යා නෙමෙයි. මෙතනින් මැරෙනකොට මොනවද දෙන්න කියේ නැහැ. ඒ ඊළඟ භවයේ අපේ ස්වාමීන් වහන්සේ අපේ බුදුන් වහන්සේ හයි සීවලි රහතන් වහන්සේ බුද්ධ පූජා දෙකක් ලැබීම හොඳද? අපෝ හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ එක්කරයිනේ. සීවල රහතන් වහන්සේට පූජාවක් තියනවා නම් තියන්න සීවලි මහ රහතන් වහන්සේ. බුද්ධ පූජාවක් තියන්න බෑනේ. බුදුහාමුදුරුවෝ විතරයි ඒක පුළුවන්. එහෙම කරන්න එපා.
ඒකේ අපි සරණ යන්න ඕනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුහාමුදුරුවෝ. සංඝරත්නයේ වශයෙන් සියලු යාමුදුරන්ට ඒ තිබ්බත් කමන්නේ ඒකනාව අපි ආයෙ හොඳට බලන්න. සියලු යාමුදුරුවෝ දන් දුන්නා. ඒක විපාකයෙන් සියලු යාමුදුරුවෝ හොඳට දානය හම්බුණා. දැන් ඕගොල්ලෝ සියලු යාමුදුරන්ට ඒක දීලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ දන් දෙන්න. ඒක සියලු යාමුදුරුවෝ නිම්මන් පාලනේ සංඝරත්නයේ දන් දෙන්න. සංඝ සතු දාන දෙන්න. ඒකේ ආනිසංස අනන්තයි අපරිමාණය ඕගොල්ලන්ටත් ඒවා හම්බෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ නිවන් දැකීම සඳහා භාවනා කළ යුතුමද? දන් දීමෙන් පමණක් නිවන් අවබෝධ කර ගැනීමට හැකිද? මේ කරුණාකර පහදා දෙන්න. ඒක බෙදලා පෙන්නන්න ඕනේ. භාවනාව කියන එකේ අර්ථය අපි ගන්න ඕනේ ඉස්සෙල්ලා. භාවනාව කියන්නේ පුතේ වඩනවා නැත්නම් දියුණු කරනවා කියලා. දැන් දියුණු කරනවා නම් අකුසල් දුරු කරලා කුසල් ඇති කරනවා නම් දානය නිවට හේතු වෙනවා. නමුත් ඒකම කියව ත්‍යාගානුස්සතිය වඩනවා නම් දානයත් එක්ක දානය කියන්නේ ත්‍යාගය. ත්‍යාගානුස්සතිය දිගට වැඩුවොත් නිවන් දකින්න පුළුවන්ද? පුළුවන්. චතුරාර්ය සත්‍ය දන්නවනම්. භාවනා කරනවා කියලා කියන්නේ ඉතින් ඒකම තමයි. අකුසල් දුරු කරලා කුසල් වඩන. හැබැයි දානයත් එක්ක තව එහාට ටිකක් තියෙනවා. බඩ තොයික කරලා භාවනාවෙන් සමත භාවනාවකින් නිමනතව කියන එක භාවනාවෙන්වත් නිවන් දකින්න බෑ. සම්මාදිට්ඨිය බුදු කෙනෙක් හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ගැන අහගන්නවා. ඒක අහගෙන ධම් දීලා ඉතින් නිවන් දකින්න පුළුවන් වෙයි. අතෑරලා ගන්න දෙනවා කියන්නේ කෑම විතරක් නෙමෙයි. ජීවිත දාලා දෙන්න පුළුවන්. බුදුහාමුදුරන් පූජා කරලා. එතකොට ජීවිත දාලා දුන්නා මම බුදුහාමුදුරන් මගේ ජීවිතේ පූජා කරනවා කියලා. බුදුහාමුදුරන් කියන විදිහටයි මම ජීවත් වෙන්නේ කියලා ධර්මයට පූජා කරොත්. ඒ සංඝයා කියන විදිහට ජීවත් වෙලා සංඝයාට පූජා කරොත් ආපෝලින් ඔක්කොම පූජා කරලා ඉවරයි. ඒකට භාවනාවක් තමයි ඒක. ඒක පැත්තෙන් ගත්තා. ඒක තමයි ඉවරයි. ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් ප්‍රකාශ කරන දේ පාලි භාෂාව නොතේරෙන භාෂාවක් නිසා මේ වැඩසටහන අතරතුරේම සුළු කාලයක් තුළදී අපට පාලි භාෂාව කියා දෙන්න වෙන්නේ ඉල්ලා සිටිනවා. සුළු කාලයකින් භාෂාවක් කියලා දෙන්න බෑ. අපි ඒකට කතා කරමු. පාලි භාෂාව ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක කියලා දෙන්න. පාලි භාෂාව ඉගෙන ගන්න නම් ලේසියෙන් මම දන්න හැටියට පොත් කියලා දෙනවා. පාලි භාෂාවකරණය කියලා පොත් ටිකක් කියලා 1 2 3 කියලා. පොල්ලත්තේ කුසලත් අහුනෝනේ. මූලික කරුණු එක තියෙනවා. පාලි භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ මොකද අපි සමාජයට අවුරුදු 10ක් විතර යනකොට 15ක් විතර යන සිංහල භාෂාව ඉගෙන ගන්නවා. එකපාර ඉංග්‍රීසි ඉගෙන ගන්න තාමත් බැරිද සමාජයට අවුරුදු 20ක් විතර යන්නේ නැති. භාෂාව ඉගෙන ගන්න එහෙම පැයභාගයෙන් හරි පැයකින් හරි කරන්න බෑ. හැබැයි පාලි භාෂාවේ අපි කියලා දෙන්නම් ගාථා කියනකොට ඒකේ සිංහල අර්ථය. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මේ වගේ කරලා. අනික තමයි පාලි භාෂාව උඩින්ම දන්න දෙන්නේ නෙවෙයි මාත් ශබ්දකෝෂ දෙකුත් තියාගෙන එහෙම නැත්නම් භාෂාවතරේ පොත් තියාගෙන අපි ඒවත් එක්ක තමයි පරිහරණය කරන්නේ. ඒවා ඉගෙනගෙන ඒ සඳහාම ඉන්නේ උගන්නන්නේ ඉන්නවා ලෝකෙ උන්තරා. ඒ කෙනෙක් ළඟට ගියොත් මම දන්නේ ඒක වඩා සාර්ථක විදියට කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මාහට පැන නැගී ඇති ප්‍රශ්නය අපි නොඑක ආකාරයෙන් පූජාවන් පවත්වනවා. බුදුහාමුදුරුවන්ට එම පවත්වන පූජාවන් තව තවත් භවයට ලැබීම බවත් සමහරු කියනවා. මාරයට පවත්වන පූජාවන් කියා. මේ ගැන පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ඒකේ හරි කොටසකුත් තියෙනවා, වැඩි කොටසකුත් තියෙනවා. අපි පූජා පවත්වන එක බුදුහාමුදුරුවන්ට ඒකේ වැරද්දක් නැහැ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ සීකරණ එකනේ කරන්නේ. හැබැයි ඒ සඳහා අපි කරන දේ බලන්න ඕනේ ඒකින් අපේ රාග ද්වේෂ මොහ වැඩි වෙනවද අඩු වෙනවද කියලා. දැන් අපි උදාහරණ ගමු තොරණක්. තොරණක් බලනවා අපි ලස්සනට අපි ඇලුනොත් ඊට පස්සේ අපි කියමු භක්ති ගීත නැත්නම් තව මොනවා හරි ලෝකෙට ඇහෙන කෑ ගහන දෙයක් අපි සත්‍ය කරොත් ඒ වෙලාවේ සමහරට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔලු කප්පුඩට නේව නැත්‍ය ගීත වාද්‍ය විසුක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල කියන්නේ කුසල්ද අකුසල්ද? එහෙනම් නැටුම් ගැයුම් සාරසිලි ඔලු කප්පුඩන්න වගේ විසුක දර්ශන ඒවා කුසල් ගණයට යන්නේ නැහැ. ඉතින් ඒවා කරන්න නම් එපා. ඒවා කුසල් වගේ පේන අකුසල්. හැබැයි පේන්නේ දැක්කේ ගමන් කාට හරි ඒවා කුසල් වගේ තමයි. අයි අපේ පොඩි කාලේ ඉඳලා අපිත් කරේ අපි අම්මලා තාත්තලා සම්පූර්ණ හැදුවා.
පිට හදනවා. වෙසක් දවසේ කවුරු හරි මොනවද සීල් ගත්තා ඒක ඉතා වටිනවා. ශාස්ත්‍රුණාද මතක් කළා සීල් ගන්න තුනුරුවන් සරණන බුද්ධානුස්සතිය වඩන්න එකට. ශාස්ත්‍රුණා සම්මා සම්බුදු කියන්නේ හිතලා. ඉදාට ඒකයි කළ යුත්තේ. ඒකට අද කරන්නේ අර සාම්ප්‍රදායික ලෙස උත්සවයක් කියන එක ගොඩක් වෙලාවට. ඉතින් ඒවා මායයට පාත්‍රේ වරන් නෙමෙයි. හැබැයි ඒවෙන් කුසල් අල්පයක් තියෙන්නේ. බුදුන් වහන්සේට පහනක් දැල්වා වදන් පහනක් බුදුන් වහන්සේට පහනක් නොතබා වෙන්නේ නැති බුදුන් වහන්සේට පහනක් තබා එහි බුදුන් වහන්සේට පූජා නොකිරීම වරදක්ද මේ පහනක් තබුවා පූජා කළා ආයෙ මුත් කරන්න දෙයක් නැහැ ඒකේ දාත කිව්වත් පූජා වෙලා ඉවරයි නෑ ඒක ප්‍රශ්නයක් නෑ පූජා කරන්නේ තිබ්බේ වෙන මොකටද තිබ්බේ ආලෝකයේ කියලා දාත කියන්නේ යන ආලෝකය අඳුරින් ඉන්න වෙලාවට අඳුරට ආලෝකයක් පාලනය කියලා කියන්නේ හරි දසරාජ ධර්ම වලට අනුකූල රාජ්‍ය පරිපාලනය කරනකොට රටකට ඉවත් අඩු වෙනවා කියලා අපි අහලා තියෙනවා නේ. දැන් මේ තරම් අපේ රටට කරදර ඇති වෙන්නේ රාජ්‍ය පාලකයන්ගේ වැරද්දක්. ඔව් රාජ්‍ය පාලක වැරද්දක් ඉන්න තමයි රාජපුරුෂයෝ අදාළවිෂ්ඨ වෙන්නේ. රාජපුරුෂය අදාළවිෂ්ඨ වුණාම තමයි රටේ වැසියෝ අදාළවිෂ්ඨ වෙන්නේ. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. රටේ වැසියෝ නෙමෙයි රාජනායක තෝරන්නේ. ඒක නෙමෙයි අපි අදාළවිෂ්ඨ වෙන්නේ තමයි රාජ්‍ය පාලකයෙක් තෝරන්නේ. ඉතින් එහෙනම් අපේ අදාළවිෂ්ඨතාවෙන්ද බෞද්ධ රටේවැසියෝ අදාළවිෂ්ඨ වුණාම වැස්ස වහින්නේ ඒ හරියට රෝග පැහැෙන්නේ නැහැ, ලෙඩ රෝග වැඩි වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හැබැයි රටේ ඉන්න මිනිස්සුන්ගේ නම් නියම් ගම් වැසියව අදාළවිෂ්ඨුනාම එහෙම වෙන්නේ. ඒකට මූලික හේතුව රජතුමා අදාළවිෂ්ඨ වෙන්නේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ රජතුමාව පත් කරන්න කවුද? රටේ මිනිස්සු. ඉතින් එතකොටදී ඒගොල්ලෝ අදාළවිෂ්ඨයට පත් කරනවා වෙන්න පුළුවන් වෙන්නේ නෑ. ඉතින් ඒක තමන්ගේ පැත්තට හැරිලා බලන්න විපස්සනා අඩු වෙනවා වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා අවුරුදු 10කට නම් අවශ්‍ය අඩු වෙනවා මේ අවුරුදු 100කට එක ගානේ අඩු වෙනවා. අඩු වෙලා අවුරුදු 10කට නම් අඩු වෙනවා කියන ඒක ධර්මතාවය. දුක කෙනෙක් වචනය බොරු වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒක ඒ විදිහට වෙනවා. ඕගොල්ලෝ කාටවත් ඒකට ගහලා වැඩක් නැහැ. ඔය ලෝකෙ වෙන දේ එකෙන් ඕගොල්ලෝ දේශය හදා ගන්නවා විතරයි. එකෙන් ඕගොල්ලන්ට ලැබෙන සතුටුත් නැහැ. ඊයට ලැබෙන සතුටුත් නැහැ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් තමන් වැරදි නොකර ඉන්න. ඒක දෙගොල්ලන්ටම හොඳක් වෙයි. තමන් දිවි ලෝකේ හරියට පුළුවන් වෙයි. මොකද තව ටික කාලෙකින් ආයෙ තවත් අවශ්‍ය අඩු වෙනවා. අන්තිමට අවුරුදු 10කට අවශ්‍ය අඩු වෙනවා. අවුරුදු 10කට අඩු වුණාම අවුරුදු 5න් දැරිවිය මතිකොලියට යනවා. නැත්නම් කසාද ලබන වයස වෙනවා. අවුරුදු 10 වුණා බැරිලා යනවා. මුරුක සංඥා වෙනවා. දැන් මේක කොටස් ඇවිල්ලා අම්මා කෙරේ නැන්ද කෙරේ පුංචාම කෙරේ ආච්චි කෙරේ ගුරුවරිය කෙරේ ගුරුවරයාගේ දිනන කෙරේ වරදවා පිළිපන්නවා කියනවා. දැන් මේක වෙන්නේ ගද එහෙම ඕගොල්ලන්ට. මේ දේවල් තාත්තා කෙරේ තාත්තා දුව කෙරේ ඒ සංඥා ඇවිල්ලා දැන් මරාගෙන මරණය වෙනවා දැන්. ඉතින් ටික ටික වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සම්පූර්ණයෙන් වෙනවයි කියනවා ඒ කාලෙ වෙනකොට. ඉතින් ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඔක්කොම ලෝකේ හදන්න බෑ මේ වගේ කාලයක. ඒක හදන්න යන්නත් එපා. අපි හිතුවානේ යුද්ධය වුණා ඔක්කොම ඉවරයි කියලා. ඉතින් සලසුනාමිය ආවා. යුද්ධය වුණා නාය යනවා. තව මොනවා හරි වෙනවා. මොකද ආවශ්‍ය ප්‍රමාණය අවුලට දිනනවා නම් ඩෙන්ගු හරි ඇතිලා නැත්නම් තව මොනවා හරි විශේෂයක් කළා ඒක වෙනවා ඒක නවත්තන්න බෑ. හැබැයි තමන්ගේ පැත්තෙන් තමන් කුසල් කරලා සුදුතිගාමී වෙන්න. ඒකයි හොඳම දේ. ඔය ප්‍රශ්නවල සමහර දේවල් තමෝම තෘප්තිමත් වෙන්නේ නැතුව උත්තරවල එහෙම තෘප්තිමත් වෙන්න සියල්ලන්ටම තෘප්තිමත් වෙන්න උත්තර දෙන්න ක්‍රමයකුත් නැහැ. මෙන්න මේක අලුතෙන් සිල්ගන්නේ කොහොමද කියන එක. මම හිතන්නේ ඒක හොඳ ප්‍රශ්නයක්. ඕගොල්ලන්ට මේ වෙලාවේ නිවන් දකින්න යන පාරේ ගිහි කැටියට සිල් ගන්න විදිය.
ඉතින් ඒක නම් මම කොහොම හරි කියලා දෙන්න උත්සාහ කරන්නම් අද අවශ්‍ය ඉස්සෙල්ලා. ප්‍රශ්න ඉවර වෙගෙන යන්නේ. හැමෝටම මාව පේනවද? මෙතනින් එහාට වැඩසටහන කරනකොට මම බලාපොරොත්තු වෙන ඕනෑම ප්‍රශ්න ඉවර නම් ඒ જાතිය ප්‍රශ්න අහන්න එපා. දෙක තමයි මේ කියන දේ හොඳට තේරුම් ගන්න ඕනේ. නොතේරෙනවා නම් ඒක ඒ වෙලාවෙම කියන්නත් ඕනේ. මෙතනින් පස්සේ කොහොමද මෙතන යම් පිළිසක් ඉන්නවා. හැබැයි ඒ වුණාට අපි සාකච්ඡා මාර්ගයෙන් නැත්නම් සාකච්ඡා වශයෙන් මේ වැඩසටහන මෙතනින් එහාට ගෙනියන්න උත්සාහ කරනවා. ඒන්න ඔයාලට ඕන තරම් ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ මාතෘකාවට අදාළව විතරයි. වෙන කිසිම දෙයක් අහන්න එපා. අහන්න කියනවා තව උන්නම් මත විනාඩි 5ක් දෙන්නම්. ඒ 5 ඇතුළත ඕන එකක් අහන්න. මේ ප්‍රශ්න තමන් ඉවර නම් ඒක හොඳයි. ඔයගොල්ලෝ අහන්න හිතාගෙන ආව ප්‍රශ්න ටිකක් නෙවෙයි. ඒක අහලා ඇහුවා මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නත් එපා කියපු උත්තර. දැන් ඒව වැඩකුත් නැහැ ඉවරයි. වැඩසටහන බලාපොරොත්තු වෙනවා බලමු කොච්චර කාලයක් වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා. චතුරාර්ය සත්‍ය කියලා දෙන්න, පටිච්චසමුපාදය කියලා දෙන්න, ඊට පස්සේ ඒක වඩන්නේ කොහොමද පාර කියලා දෙන්න. නැත්නම් යන විදිය, නැත්නම් මාර්ගය, එහෙම නැත්නම් ප්‍රතිපදාව, නැත්නම් සමුදය දර්ශනා කියලා ඒක කියලා දෙන්න. ඔන්න ඔය දේ සඳහායි අපි අද මෙතන කරන්නලා ඉන්නේ. ඉතින් ඔයාලට ඒන්න මම කිව්වා ඉස්සෙල්ලා තමුණෝවල් ප්‍රශ්න අහනවා මෙයාට තව එක තුනක් තියෙනවා ඕන ප්‍රශ්නයක් අහන්න. ආකාරයේ මොකද කරන්නේ කියලා හොඳට සාවධානව අන්වෙන්න ඕනේ මෙතනින් පස්සේ. මොකද මේකේ ප්‍රශ්නයක් තියෙනවා මෙතනින් පස්සේ කරන වැඩසටහනේ. එකක් හරිය නොතේරුනොත් ඊළඟ පියවරට යන්න බෑ. Tamanta එක හානිදායකමයි. ඒ නිසා තමන් පොඩක් සැහැල්ලු වෙලා තමන්ගේ මොනවා හරි කියනවා නම් විසඳන්න ප්‍රශ්නයක් ඒකත් විසඳගෙන නැතිලා ඉන්නවනම් තමන්ගේ මූලික අවශ්‍යතාවය ඒවත් කරගෙන ආවක් කමක් නැහැ. විනාඩි එකක් තුනක් දෙන්නම්. සංවිධානය කරපු මාතෘ කියනවා මේ පැසිෆික් වාසුකම් පල්ලෙහා දන්ත සල්යාධාරය නැත්නම් දෙදල්ලේ සලස්සලා තියෙනවා කියලා කාටරි අවශ්‍ය නැහැ. ඒක සත්‍යයක් නේ. බුදුහාමුදුරුවෝ බුදුනාට පස්සේ මහරජවරු අර මාරය බය එපා වෙලා ගිහිල්ලා ඉන්නකොට මාරය අහනවා වගේ. මාරය අහනවා මාරය නාන මොකද කියලා. කියලා මෙන්න මේ උණයි කියලා ඒගොල්ලෝ එනවා ඊට පස්සේ. ඇවිල්ලා එක එක විදිහේ රෙස්මාරු කරගෙන බුදුහාමුදුරුවන්ව පරක් ගන්න ඕන රවත් ගන්න ඕන මොකක් හරි කාමයට යොමු කරන්න බලනවා. ඒක බැරි වෙනවා. අසාර්ථක වෙලා මාරයට කියලා කියනවා. ඒ බැරි වුණා ඒගොල්ලෝ කියනවා මට මතක නැහැ හුදු. කොමාවුත් එක කියනවා ඕගොල්ලන්ට ඒක කරන්න බැරි වුණේ මෙන්න මේමයි කියලා එහෙම මොනවන්න පුළුවන්ද කියලා. ඉතින් කෙනෙක්ගේ මොනවන්න නෑ කියලා කියන මාරුදුරු කියන සංකල්පයන් නෙමෙයි ටිකටේ තියෙනවා. මාරන් බමුණට මේ බමුණට කියනවා
ආන්නේ මමයි. ඒක ඇත්තටම මේ මාර්ගෝර කියලා තුනෙක කිව්වා. ඒමයි නාවතර තුන අසුචිය කියන මේ කුණුකය මොකටද කියලා කියවනේ. ඒමයි. ඒක එහෙම දෙයක් තියෙනවා. මොකද පරිණිම්මිත වසවාක්‍යයේ වසවාක්‍ය මානෙ ඉන්නේ මේ මාර්ගී විරුද්ධ ඉතින් යා ඒක නායක කියන්නේ එයාගේ පිළිසෙන්නවා. හැබැයි අද අපි ඕන හැම වෙලාවෙම ඕන එකට මාර බලයක් කියලා ඒ වගේ නෙමෙයි. අපි ඕන එකට කියනවා කියන්න බෑ. හරිද? ප්‍රශ්න ඉවර වෙගෙන යන්නේ අපි චතුරාර්ය සත්‍ය කියලා දෙන්න මෙතන පස්සේ උත්සාහ කරනවා. ඒ හින්දා සම්ප්‍රදාය මූලව මම පටන් ගන්නෙ නැහැ. ඔයාලට ප්‍රශ්න අහන්න ඔයගොල්ලෝ මට උත්තර දෙන්නත් ඕනේ. මෙතන පස්සේ. ඒ කියන්නේ මුළු ඔක්කොටම ඇහෙන තනියෙන් එක කෙනාගේ ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ Tamanට පුළුවන් විදියට Taman ඇහෙන ගානක් කවන්න උත්තර දෙන්න. එක්කෙනෙක් දෙන්නේ කතාවල් වලට ඇහි එහෙම නැත්නම් මට කටවල හරි පෙනේ. ඒක මම දන්නවා මේක තේරිලා වෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් මම කියන එක නොතේරුණොත් ඊට පස්සේ අත උස්සලා කවුරු හරි අහන්න පුළුවන්. මේ කියන දේ සඳහා පමණයි. හොඳට මතක තියාගන්න වෙන ප්‍රශ්න අහන්න බෑ. ඔයගොල්ලන්ට කාලය දුන්න හොඳ පැයකට වැඩි. ප්‍රශ්න අහන්න. ඊට පස්සේ ආන්න එපා මොනවා හරි එකක් ගැන. ආයි වර්ජනයක් හරි නැත්නම් ලෝක තියෙන එකක් අහන්න එපා. මොකද අපි ඇවිල්ලා මට ඒවට හරි උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් ඒකට පොඩි විග්‍රහයක් කරේ. බුදුහාමුදුරුවෝ කියපු වචනයක් කියන්නයි අපි මෙතෙන්ට ආවේ. අපේ වචන කියලා මෙතන මොකටද? ඒක අහගන්න ඕගොල්ලන්ට ජනමාධ්‍ය තියෙනවා, රේඩියෝ, ටීවී, අරවා මේවා ලොකු තරම් දේවල් තියෙනවා. ඒ හින්දා ඒක ධර්මයේ යොදා ගැනීම සඳහා ධර්මයේ කියන වෙලාවකට යොදා ගන්න එකේ තේරුමක් නැහැ. ඒවට උදේ ඉඳලා හවස් වෙනකන් මහා වාදේවාද ඇති ටීවී වල, රේඩියෝ වල, පත්තර වල ඒක ඒ ලෝකේ දේවල්. අපි ලෝක දෙයක් කියන විදිහට ආවේ නැහැ. ලෝකෙන් ඈතර වෙන්න පාරක් කියන්න ආවේ. ලෝකේ හැමතැනම සුඛයි තිබුණේ. ඒ දුකෙන් මිදෙන්න පාරක් කියලා දෙන්න ආවේ. ඒක අපේ එකකුත් නෙමෙයි. ඒක අපේ ශාස්ත්‍රඥ වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් කරලා අපිට කියලා දුන්න මඟ. දුකෙන් මිදෙන මඟ. අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඒක කියන්න විතරයි. දැන් ඒකෙන් ප්‍රශ්න අහනවා මෙතනින් පස්සේ හරි කැමතියි. හැබැයි මුලින් අරින් ප්‍රශ්න අහන්නේ කොහොමදයි නැත්නම් ඔයගොල්ලන්ගේ අරමුණු ආපු ඒවා තියෙනවනේ. ඒක පොඩ්ඩක් අතහැරලා අපි පොඩ්ඩක් අපි ගැන තේරෙනකම් උත්තර දෙන්නේ කොහොමද කියලා දැනනකම් ඕගොල්ලෝ කොයි වගේද කියලා තේරෙනකම් අපි ඒ වගේ ප්‍රශ්න අහන කාලයක් දෙනවා. ඒකට අපිට තේරෙනවා මේ මෙතන ඉන්න අය ප්‍රශ්න අහන අය විතරයි කොයි වගේ අයද කියලා. එතකොට මේ මට්ටමට අපි ගන්නේ කියනවා. ඒකත් අපි ප්‍රයෝජනයට ගන්නවා. එහෙම නැති වුණොත් අපි දන්නේ නැහැ ඔයගොල්ලෝ කොයි වගේ අයද කියලා. එතකොට සමාජයට අපි කියලා දෙන එක ඔයගොල්ලන්ට කියලා දෙන්න මට්ටම ඔයගොල්ලන්ට වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි පුළුවන් තරම් තේරෙන මට්ටමින් කියලා දෙන්න ඕනේ. මතක තියාගන්න අද හවස් වෙනකම් මම හිතන්නේ මේ වැඩසටහන තියෙනවා. හවස් වෙනකොට ඔයගොල්ලන්ගේ ජීවිතේ දුක අඩු වෙන්නේ නැත්තම් මේ ධර්මදේශනාව යන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ කියලා සත්‍යාතයි කියලා. මනමින් දේශනා කරලා කියලා. ඊට පස්සේ පස්සිකෝ ඇවිල්ලා බලන්න සුදුසුයි කියලා. ඕපනයිකයි තමාතුරට පමුණව ගන්න ඕනයි කියලා. පච්චත්තං වේදිතකෝ විඤ්ඤෝයිති. තම තමන්ගේ නැන පමණට තේරෙනවා කියලා. එහෙනම් මේ වෙලාවේ මේ ධර්ම දේශනාව අහලා ඉවර වෙනකොට ඔයාගේ ජීවිතයේ දුක අඩුවීමක් නැත්නම් හොඳට ඒ ගැන සාවධානව කන් දීලා ඊට පස්සේ ඒකත් මෙනෙහි කරලා ඒ දුක අඩුවීමක් නැත්නම් එතන මොකක් හරි වැරද්දක් තියෙනවා. එකක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ කන් දුන්නයි කොට කරලා නැහැ. එහෙම නැත්නම් ආමුදුරේ දඩස්තාවයක්. එහෙම නැත්නම් බුදුහාමුදුරන් ප්‍රශ්නයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ධර්මයේ අහන්න ඕනේ මෙන්න මේ විදිහට. බුදුහාමුදුරු උපමා තුනක් කියනවා. වතුරේ ඇදපු ඉරක් වගේ
පොළොවේ යද පිටක් වගේ ගලේ යද පිටක් වගේ කියලා කුමාතුලකින් කියනවා. මොකද්ද? වතුරේ ඉඩක් ඇඳුත් කොච්චර වෙලා තියෙයිද? ඒ මොහොත කියලා යනවා. ඒ වගේ තමයි මොකද මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මේ වෙලාවේ මනසකාර කරන්නේ නැහැ, මේක හිතන්නේ නැහැ, ඉහිලා හිතන්නේ නැහැ. පොළොවේ යද ඉඩක් වගේ කියනවා ඊළඟ කොටස. පොළොවේ ඉඩක් ඇඳුත් තියනවා ටිකක්. රැස්සක් එනව ඒකත් ඉවරයි. පොළොවට දුවිලක් ආවොත් ඒක වැහිලා යනවා. ඒ ධර්මයේ වුණ තමයි. ඔයගොල්ලෝ දැන් අහනවා. දැන් හොඳට හිතනවා. ගෙදර ගිහලා මතක් කරනවා. තුන්වෙනි එක තමයි ගලේ ඇඳුම් ඉඩක් වගේ. ඒ ගලේ ඉඩක් ඇඳුත් වකල් කොටලා කොච්චර කල් තියනවද? බොහෝ කාලයක් තියනවා. දැස්සෙන් මේ මහානි වෙන්නේ නැහැ. කාලාන්තරයක් ඉගෙනනාස් වෙලා යන්නේ. එහෙනම් ගලේ ඇඳුම් ඉඩක් වගේ කියනවා. දැන් අහගෙන ඉන්නවා. දැන් මානසිකාර කරනවා නැත්නම් මොනින් විමස අහනවා. මොකක්ද මේ කිව්වේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා හොඳට ඒ ගැන හිතනවා. මේ ධර්මය අහන්න ඕනේ. අන්නේ විදිහට. ධර්මය අවබෝධ කරගන්න ක්‍රම පහක් තියෙනවා. විමුක්ත ආයතන කියලා කියන්නේ විමුක්තියට යන ආයතන පහයි තියෙන්නේ. පළවෙනි එක තමයි ඕගොල්ලෝ අද කරන ධර්ම ශ්‍රවණය. දෙවෙනි එක තමයි ධර්ම දේශනාව. තුන්වෙනි එක තමයි ධර්ම සත්‍යයනාව. ශ්‍රවණය කියන එක අහන එක, දේශනාව කරන්නේ හාමුදුරුවෝ කරන එක. තුන්වෙනි එක ධර්ම සත්‍යයනාවකට ඉගෙන ගන්න එක හොඳට පුරුදු කරනවා. වචනේ පුරුදු කරනවා, ඉගෙන ගන්න එක ආයි නැවත පුරුදු කරනවා. හතරවෙනි එක තමයි මොකක්ද? ධර්ම මානසිකාරය. ඒ ඉගෙන ගත්ත ධර්ම කරුණු හොඳට නෝනින් මෙහෙ කරනවා ඉඳලා. ඔය හතර. පස්වෙනි එක තමයි සමත විනිවිදක් ආසේවණය කරලා. අද ලෝකයා කියන භාවනාව කියන්නේ සමාධි භාවනාව කියලා. ආනාපානදී කසින අනුස්සතිය කියලා ඔක්කොම කියන භාවනාව තියෙන්නේ. අන්නේ භාවනාවක් ඉගෙනගෙන ඒකේ ඇත්ත බලන්න ගන්නවා. මේ භාවනාව කියන අපි ආනාපාන සතිය කියුණත් ඒක හට ගැනීම, හටගත්ත හේතුව නැති කිරීම, නැති කරන මාර්ගය දන්නවා. උස්කරන්නේ. අන්නේ වගේ හම්බෙන කමඨානක ඇත්ත ගන්නවා. ඒකේ ඇත්ත දැනගෙන මේ සමාධිය වඩලා ධ්‍යාන මට්ටම් වලදී ඇත්ත බලලා ඒකේ විනෝදය දකිනවා. ඔය පස්වෙනි ක්‍රමයේ හැබැයි අද ලෝකයේ ඔක්කොම ලෑස්ති වෙන්නේ පස්වෙනි ක්‍රමයට එක්ක. බුදුහාමුදුරුවෝ කියනවා විමුක්තායතන පහක් තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ අද මතක තියාගන්න කරන්නේ පළවෙනි එක. නිවන් දකින්න කියන ලේසිම සහ පළවෙනි ක්‍රමය ධර්ම ශ්‍රවණය. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වෙනකොට භාවනා කරාද? නෑ. පළවෙනි ධර්ම දේශනාවේ සෝවාන් වුණා. යසකුල පුත්‍රයා ඉතේ ගෙදරේ පායලා ආවේ භාවනා කරන්න නම් මොන්නේ උදේම සෝවාන් වුණා. ඊළඟට තාත්තර ධර්මයේ පොඩක් කියනකොට යසකුල පුත්‍රයා රහත් වුණා. ඒතන විශේෂ භාවනාවක් කියලා එකක් තියෙනවා. යසකුල පුත්‍රයා කාන්තාව පොඩක් හිටියේ ඉතිස්සෙලා. දැක්කර ජරා විදිහට ඉන්නවා. බෙරේ කිහිල්ලේ විකාර කරනවා වාදක බාණ්ඩ කිහිල්ලේ එහිමේ කුණු කෙල පෙරාගෙන අඬ නිරුවදී එය දකින්නකොට යසකුල පුත්‍රයාට ඒක එපා වුණා. මොකක්ද මේ කාලකන්ණි ලෝකේ කියලා. අපහැරලා ගියේ. එතකන් ඉතින් ඒ ජීවිතේ ගෙව්වේ මාලිගා 3ක් තිබුණා. එහෙම අපහැරලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගිහිල්ලා ගහක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. වන කිව්වා සෝවාන් වුණා. ඊළඟ පාර තාත්තර ධම්මේ කිව්වා රහත් වුණා. ඊට පස්සේ පළවෙනියට ගෙදරට දාන්නත් වැඩි උදේ එළියට දැස්ස කෙනා දවල් 12ට ඉස්සෙල්ලා ගෙදරට දාන්නත් වැඩි මුල්ම දාන්නේ. එහෙනම් කොයි වෙලාවක භාවනා කරේ? ඒද භාවනාව කියන වචනේ හොඳට අර්ථ ගන්න පාලි වචනයක් ඒක නේද? ඒකේ අර්ථය වඩනවා නැත්නම් දියුණු කරනවා. ඉතින් එකඟ බව වඩනවාට කියනවා නැත්නම් දියුණු කරනවාට කියනවා සමාධිය, සමත භාවනාව. නුවණ වඩනවාට කියනවා විදර්ශනා භාවනාව. දැන් ඕගොල්ලෝ හරියට ධර්ම දේශනාව අහගෙන ඉන්නොත් ඉතින් එකඟ බවක් ඇති වෙන්නේ නැද්ද? නුවණ වැඩි වෙන්නේ නැද්ද? එහෙනම් සමත විදර්ශනා යුගනන්දව වැඩි වෙනවා ධර්ම ශ්‍රවණයේදී. ඉතින් පළවෙනි මුක්තායතනේ නීවරණ පහම යටපත් වෙනවා ධර්මය අහනකොට. මුත්‍යන්ත හතම වැඩෙනවා. එහෙනම් එකක් කරන්නේ ඒ ඉන්න පුළුවන් නම් තමන් සීල රකින්න නම් අධිෂ්ඨාන කරගන්න තමන්ගේ සීලයේ හයිය. සීල රකින්නේ නැත්නම් අද ඉඳලා සීල රකින්නවා කියලා පුළුවන් නම් හයියක් හදාගන්න. සීලයමයි ප්‍රඥාවට හේතු වෙන්නේ. ප්‍රඥාව කියන්නේ සීල රකින්න.
රෝද පැත්තට යන්නේ. පුළුවන් නම් මේ විදිය හයියක් ගන්න බැරි නම් අනාගතයට සිල්ලකින් උත්සාහය දරන්න. ඒකද සීලය නැතුව මේ මාර්ගයේ යන්නේ නැහැ. සීලේ මූලික අංගයක්. ඉන්නේ ඒ ගැන බොහෝ අවධානයක් යොමු කරන්න. අපි ගැඹුරු ධර්ම කාරණා කියලා දෙයි. නමුත් එතෙන්ට යන්න තියෙන පාර තියෙන්නේ සීලය. හොඳයි. ඔයාලට මේක පේනවද? ඒක වැඩි නේද? පේනවද? හරි. මේ මොන පාටද? මේ පාට. අනිත් පාට මොකද්ද වෙන්නේ? වෙන එක එක හැඩයකට තැඹිලි පාට සුදු පාට අර වෙන මොනවාද මෙතන පේනවද? ඈ? ඔය එක එක හැඩයකට පාට දෙන්නේ පේන්නේ අකුරු කියලා. තැඹිලි පාටයි සුදු පාටයි. එක හැඩ ටිකක් ඒවට අකුරු කියලා කියනවා නේද? ඒ අර වෙන මොනවාද පේනවද? ආ? පේන්නේ නැහැ. මේකට මොකද්ද කියන්නේ? පොත කියලා කියනවා. දැන් තැඹිලි පාටයි සුදු පාටයි එක එක හැඩයකට. ඒවට අකුරු කියනවා, පොත කියනවා, එක එක නම් දාලා. එතකොට එතන පෙනිලා තියෙන්නේ පාට ටිකක් දෙමේ දෙකේ හැඩයකට. පාට නේද? හොඳයි. දුර වැඩිකින් තමයි පෙන්නන්න දේවල් හරි අඩුයි. ඔය උඩ දාලා තියෙනවනේ කර්ටන් එකක් වගේ බලන්න මොන පාට වගේද පේන්නේ කියලා. ඔව්. දැන් එක එක හැඩයකට පාට දෙකක් නේද ඒකේ පේන්නේ. බලන්න. එක හැඩ වලින් පේනවා. ඒ අර වෙන මොනවා හරි පේනවද? නෑ නේද? ඒකට අපි කියන්නේ ඒකට කර්ටන් එකක් නැත්නම් මොකද්ද? මොනවාද දැන් පාට දෙකක් කර්ටන් එකක් කියලා. ඊට පස්සේ මේ පිටිය දිහා බලන්න. මේන්නේ මොන පාටද? කහ පාට. ඒ අර වෙන මොනවාද පේනවද ඒකේ? නෑ නේද? කහ පාටක් පේනවා. ඒකට කියනවා අපි පිටිය කියලා. අපි වෙන පාට පිටියක් තිබුණා වෙන පාටක් කියලා ඒ පාටක් වෙනත් එක පිටිය කියලා කියනවා. හැබැයි පෙනිලා තියෙන්නේ පාටක් නේද එතන? ඔව්. දැන් මේව බලන්න. ඕගොල්ලන්ට චිත්‍රාලින්න දක්ෂ කෙනෙක් දෙතර ඉන්නවා නම් දැන් අදින්න කියන්නේ නැහැ. පාට පැන්සල් ටිකක් දුන්නොත් මේ බෝඩ් එකේ හාමුදුරුවන්ගේ චිත්‍රයක් අදින්න බැරිද? අදින්න කියන්නේ නැහැ කාටවත්. කලබල වෙන්න එපා. අදින්න දන්න කෙනෙක් කියලා දැන් දැහැගිද? මේ අපේ ඉන්න ශ්‍රාවීන් වහන්සේ දිහා බලාගෙන ශ්‍රාවීන් වහන්සේ අදින්න පුළුවන්ද? ඒ විදිහටම දන්න කෙනෙක් කියන ලස්සන චිත්‍ර අදින්න දන්න කෙනෙක් පුළුවන් නේද? හරි මේ පිටියේ ඕක ඒ වගේම චිත්‍රයක් අදින්න පුළුවන්ද? දියසායන් ටිකක් දුන්නොත් දන්න කෙනෙක් කියලියොත් පුළුවන්. කැමරාවක් දුන්නොත් නැත්නම් මේ මහත්යෙකුට කිව්වොත් ඡායාරූපයක් ගන්න බැරිද? පුළුවන් ශ්‍රාවීන් වහන්සේ. එහෙම නැත්නම් වීඩියෝ කැමරාවක් දුන්නොත් වීඩියෝ කරන්න බැරිද? පුළුවන්. හරි. මේ චිත්‍රය හාමුදුරු කෙනෙක් ඇඳලානේ. ෆොටෝ එකෙත් හිටියා, වීඩියෝ එකෙත් හිටියා, වීඩියෝ එක චිත්‍රපට ටීවී එකේ දාලා බලන්න පුළුවන් නේ. හරි. දැක්කේ ගමන් හාමුදුරු කියලා සිහි වෙනව නේද? හොඳයි. බෝඩ් එකේ ඉන්නම දැක්කවත් හාමුදුරු ආවේ අපේ හාමුදුරුවනේ බණ කියන හාමුදුරු ළඟ හිටිය අනිත් හාමුදුරුවෝ නේද කියලා සිහි වෙනවද? විත්තියෙත් එහෙම සිහි වෙනවද? හරි. මෙතන දිහා බලාගෙන නේද බෝඩ් එකේ හාමුදුරුවෝ ඇන්නේ? හරි. මෙතන තියෙන එක නේද ඒතර ඇන්නේ? ඔව්. දැන් මොනවද ඇන්නේ චිත්‍රය ඇන්නේ ඔයගොල්ලෝ? පාට වලින් නේද? හොඳයි. එකේ නම් එක එක පාට ටිකක් එක එක හැඩයක නේද බෝඩ් එකේ ඇදලා තියෙන්නේ. පාට වලින් ඇදලා පාට විතරයි නේද? එක එක පාට වලින් එක එක හැඩයක ඇඳහම හාමුදුරුවෝ කියලා සිහි වෙලා නේද? දැන් මේ මෙතන ඉන්න හාමුදුරුවෝ දිහා බලාගෙන නම් ඇන්නේ. එහෙනම් මෙතන එක දිහා බලාගෙන නම් එතන ඇන්නේ මෙතන තියෙන්න ඕනේ මොකක්ද? රූපයක්ද? පාට ටිකක් නෙමෙයිද? රූපයක් කියුවේ පාට ටිකක් නෙමෙයි දන්තනත් රූපයක් කිව්වා. එක එක හැඩයක පාට ටිකක් නේද පේන්න ඕනේ එහෙනම්. ඔබට බුදුහාමුදුරුවෝ කියනවා ඇහැට පේන්නේ එක එක හැඩයක පාට ටිකක් විතරයි කියලා.
දැන් පිටියේ දියසාය වලින් ඇඳන්නේ හාමුදුරු කෙනෙක්. එතනක් තියෙන්න ඕනේ දියසායන් කියන්නේ මොනවද? පාට නේද? එතකොට අපි පේන එක බලන්න බුදුහාමුදුරුවෝ කියනවා එක එක හැටි පාට ටිකක් කියලා. ඒ වුණාට දැන් ඔයගොල්ලන්ට පේන්නේ කවුද? හාමුදුරුවෝ කෙනෙක්. එහෙනම් ඒ මොකද වෙලා තියෙන්නේ? පේන්නේ එක එක හැටි පාට ටිකක් නම් හාමුදුරුවෝ කෙනෙක් කෙරුවේ කොහොමද කියලා අපි බලමු. ඒක තේරෙනවද? එක එක හැටි පාට ටිකක් පේන්නේ කියලා හැමෝටම නොතේරෙන්නේ කියන පොඩක් අත උස්සන්න ආයෙම පැහැදිලි කරන්න උදාහරණයක් හරි දීලා. හැමෝටම තේරුණාද? හොඳයි. දැන් මේ ස්වාමීන් වහන්සේ දකින්නනේ ඔයගොල්ලෝ කවුරු කියලාද කතා කරන්නේ මේ ඇයට? මේක කෙනෙක් දැක්කොත් කවුරු කියලාද කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කතා කරනවා. හොඳයි. ඕගොල්ලන්ට පොඩි කාලේ ඉඳලා කවුරුවත් කියලා දෙලා තිබුණ නැත්නම් මේ જાතියේ හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ කෙනෙක් දැකලත් නැත්නම් ඔය නමවත් අහලා නැත්නම් ඒත් පේනව නේද? දැන් ඒත් බැලුවොත් පේනවනේ. එහෙම වුණොත් කවුරු කියලා කතා කරයිද? කොයි වගේ කෙනෙක් කියලා කියයිද? ස්වාමීන් වහන්සේ මක්කලේ ඉගෙනගෙනත් නැහැ, දන්නේ නැහැ, අහලත් නැහැ. කවුරුවත් පොඩි කාලේ ඉඳලා අපිට ගන්නලා නැහැ මේ අය හාමුදුරුවෝ කියලා. ඒ හාමුදුරුවෝ ඉගෙනගෙන නැහැ. රූපයක් කියලා. දැන් රූපයක් කියන්නේ අපි ඉගෙන ගත්ත එකක්ද? නැද්ද? ඉගෙන ගත්තේ නැත්නම් රූපයක් කියලා දන්නවද අපි? නැහැ. එහෙනම් රූපයක් කියන්නේ අපි ඉගෙන ගත්තේ නැද්ද? එහෙම එකක්වත් කවදාවත් ඉගෙනගෙන නොතිබුණොත් ඒත් පේනවනේ. රූපයක් කියන වචනේවත් ගන්න නැහැ. දැන් එතකොට මොකක් කියලා කතා කරයිද? මොකක් කියයිද? දැන්සි පාට ගොඩක් තියෙනවා. පාට ගොඩක් කියලා කියයි. හොඳයි. පාට ගොඩක් කියන්නේ අපි ඉගෙන ගත්ත එකක් නේද? ඒකත් ඉගෙනගෙන නොතිබුණොත් ඒත් පේනව නේද? එතකොට මොකක් කියයිද? මිනිසෙක් කියයි. ඒකත් අපි ඉගෙන ගත්ත එකක්. ඒකත් ඉගෙනගෙන නොතිබුණොත් රූපයක් කියලා කිව්වනේ. හොඳයි. තව මොනවද කියනවද? හොඳට බලන්න පේන දේට හිතන්න කියන්න කරන්න බෑ නේද කියලා පස්සේ කවුරු උගන්වන්නයක් කියලා කියන බුදුහාමුදුරුවෝ කියන පේන දේ පෙනී පස්සේ නැති වෙනවා ඒකට හිතන්න කියන්න කරන්න බෑ කියලා. අපි ඒක දැන් පැහැදිලි කරන්න බෑ. අපි පස්සේ ඒක පැහැදිලි කරමු. ඊට ඉස්සෙල්ලා පේන දේට පෙනුනේ පාට දෙකකුයි හැඩයක්. ඒකට අපි දාපු නම් ටික නේද හාමුදුරුවෝ, මිනිස්සයා, රූපයක්, ආවකරිකව ස්වාමීන් වහන්සේ කෙනෙක්, තව දාපු ඔක්කොම නම් ටික. ඉතින් හොඳට හිතන්න පොඩි කාලේ ඉඳලා මේ වගේ එකක් දැක්කාම ඔයගලන්ට කියලා දුන්නා නම් මලක් කියලා. ඔයගොල්ලෝ මලක් කියලා කතා කරයි නේද? එහෙම නැත්නම් මේ කෝපයක් කියලා දුන්නා නම් අපි කෝපයක් කියලා කතා කරයි. එහෙනම් මේ අපි පේන දේට දාපු නමක් නේද ඒකද? පොටේ ආපෝ තීබේ වලින් සැච්ච ඒවා තියෙනවා. හරි. දැන් පේනවද පටවි? අහලා තියෙනවා. ඒකත් අහපු එකක් නේද? ඉගෙන ගත්ත එකක්. මේ පටවි ආපෝ තීජෝ ආයෝ කියන්නේ ඉගෙන ගත්ත එකක් නේද? ඒක පේන එකටයිද? නෑ නේද? පේන දෙයට හිතන්න කියන්න කරන්න බෑ නේද? හොඳට බලන්න. දැන් පේන දේ හිතන්න කියන්න කරන්න පුළුවන් කියලා වුණත් අල්ලන්නේ පුළුවන් කියලා හිතන්නේ. අපි බලමු. අර බෝඩ් එකේ ඇඳලා ස්වාමීන් වහන්සේව. මේ බෝඩ් එකේ ඉන්න හාමුදුරුවෝ ඇල්ලුවොත් ඒ පාර ටිකයි හැඩේ අහුවේද? මොකක්ද අහුවෙන්නේ? බෝඩ් එක. අර විත්තියෙන්දනේ හාමුදුරුවෝ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ ඇල්ලුවොත් මොකක්ද අහුවෙන්නේ? ස්වාමීන් වහන්සේ අහුවේද? පාර ටිකයි හැඩේ කියන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක අහුවේද? විත්තිය අහුවේ. අර ඡායාරූපයක් ගත්ත නේද ඔයගොල්ලෝ? මේ ඡායාරූපය හාමුදුරුවෝ ඇල්ලුවොත් මොකක්ද අහුවෙන්නේ? කොළ කෑල්ල අහුවෙනවා. පාට හරි හැඩේ හරි අහුනේ නැහැ නේද ඒකේ? ඊළඟට වීඩියෝ කරලා ටීවී එකේ බලුවානේ. ඒකේ පාට හරි හැඩේ හරි අහුවෙනවද? මොකක්ද අහුවෙන්නේ? මුකුත් කරන්නේ. ඇල්ලුවොත් වීදුරුව අහුවේ. වීදුරුව අහුවේ මරතෝ ෆොටෝ එකට ඒ තියෙන පාට හරි හැඩේ හරි අහුනේ නැහැ. දැන් මෙතනත් හාමුදුරුවෝ ඉන්නවනේ ඔයාලා පේනවනේ. දැන් මෙතන පාට අතට අහුවේද? අහුවෙනවා. හොඳයි.
හැඩේ අහුවේ පාට අහුවෙන්නේ නැහැ. තව මොනවද උත්තර දෙන්නේ? හරි. බලන්න ඕගොල්ලෝ තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් වල හරි කොහේ හරි පාට අතර අහු වෙනවද කියලා ඉස්සෙල්ලා මොනවා හරි අතේ තියෙන අල්ලන්න පුළුවන් ඒවා අල්ලන්න. අහුවෙන්නේ නැහැ නේද? පාට අහුවෙන්නේ නැහැ. දැන් හැඩේ බලමු. තමන්ගේ අත අල්ලන්නේ හැමෝම මෙහෙම අත ඉස්සෙල්ලා අත අරගෙන අනිත් අතින් අල්ලන්න. අතට අහුවෙන්න බලන්න සීතල ගතියක්, ප්‍රශ්න ගතියක්, පිම්බිච්ච ගතියක්, හැටෙච්ච ගතියක්, සියුම් ගතියක්, ගොරෝසු ගතියක් නේද කියලා. සීතල ගතියක්, ප්‍රශ්න ගතියක්, පිම්බිච්ච ගතියක්, හැටෙච්ච ගතියක්, සියුම් ගතියක්, ගොරෝසු ගතියක්. පුටුවක් අල්ලලා බලන්නකො ඒත් අහුවෙන්න ඕන ටික නේද කියලා. තව ඇඳුමකුත් අල්ලලා බලන්නකො තමන් ළඟ තියෙන මොන හරි අල්ලලා බලන්න. එහෙනම් හැඩයක්වත් අහුවෙලා තියෙනවද පාටක් තියා? සීතල ගතියක්, ප්‍රශ්න ගතියක්, පිම්බිච්ච ගතියක්, හැකිලිච්ච ගතියක්, සියුම් ගතියක්, ගොරෝසු ගතියක්